අද විඥානකාන්ති සිතුවිල්ල ඇතුලේ භාවනා කරන ලස්සනම කතන්දරයක් තමයි මගේ සැලැස්ම ඉටු වීම සහ ඉටු නොවීම. අපි සමහර වෙලාවට සැලසුම් කරනවානේ. මෙන්න මේ දවසේ මෙන්න මේ විභාගයට මම පෙනී සිටිනවා මම පාස් වෙන්න ඕන. මං හිතන්නේ කවුරුත් ෆේල් වෙන්න ඕනයි කියලා එක්සෑම් වලට පාඩම් කරනවා කියලා. අපි යම් වාහනයක් ගන්නවා මෙන්න මේ කාලයේදී මෙන්න මේ නිවස මෙන්න මේ කාලයේදී හදනවා මෙන්න මේ මුදල එකතු කරගෙන අපි රට ගිහිල්ලා මෙන්න මේ විදිහට සැලසුම් කරනවා. හැබැයි ඔබ නොහිතන වෙලාවල් වල ඔබට නොහිතන කරදර එනවා. ඔබ කඩා වැටෙන අවස්ථා, නැති වෙන අවස්ථා, ඔබේ සැලැස්ම එහෙම් පිටින්ම අයින් වෙන අවස්ථා. මතක තියාගන්න. ඔබට හදිස්සියෙන් සැලසුම් ඉටු කරගන්න උවමනා වුණාට දෙවියන් වහන්සේට ඔබ ගැන හදිස්සියක් නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබව ඔබේ සැලැස්ම නෙමෙයි. ඒ නිසා ඉඩ දෙන්න ජේසුට ඔබේ සැලැස්ම උන්වහන්සේට ඕන විදිහට කරගෙන යන්න. එහෙම මිසක් ඔබේ සැලැස්මට උන්වහන්සේ වෑද ගන්නවට වඩා ඔබේ සැලැස්ම බාර දෙන්න උන්වහන්සේට උන්වහන්සේ ඔබව නිවැරදි මාර්ගයට යොමු කරයි. අපිට ජේසු පිටයි.